මුලින්ම බලමු කී ටැග් එකක් හදන්න මොනවද ඕනි කියලා. මේ තියෙන්නේ සෙන්ටිමීටර් 5 රවුමක්. හරිද? මම අද හදන්නේ සෙන්ටිමීටර් 5 රවුමකට දෙපැත්තටම ෆොටෝස් දාලා හදන කී ටැග් එකක්නේ. ඉතින් මේ තියෙන්නේ කාලේ රිබන් එකක්. අද තැඹිලි පාටින් තමයි කැචර් එක හදන්නේ. ඉතින් තැඹිලි පාට වූල් ගත්තා, තැඹිලි පාට පබලු ගත්තා. ඒ වගේම වෙනද වගේම මගේ අර දිග ඉඳි කට්ටයි, එතකොට ටිමර් එකයි, ලයිටරේ සුපුරුදු පරිදි ග්ලූ ගන් එකයි තමයි ඕන කරන්නේ. අපි දැන් බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඉතින් ඔයගලන්ට තේරෙන්නේ නැති මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මෙන්න මේ සෙන්ටිමීටර් 5 රවුම අපි මුලින්ම රිබන් එකෙන් ඔතා ගන්නවා. මේ කාලේ රිබන් ගත්තේ පොඩි රවුම් ඔතන්න ලේසි හින්දා. මෙන්න මේ වගේ ගම් චුට්ටක් රවුමේ කොනක ගාලා රිබන් එකෙන් ඔතා ගන්න ඕනේ සම්පූර්ණ රවුම වැහෙන විදිහට. පොඩ්ඩක්වත් සුදු පාට පේන්නේ නැති විදිහට. එක ගොඩේ ඔතන්න එපා. එතකොට කැතයි. රිබන් එකේ ප්‍රමාණයෙන් ඔතන්න මේ වගේ හෙමින් හරිම කලබලයක් නැතුව. ඉතින් මේ වගේ ඔයාලට ඔතන්න පහසු වෙන විදිහට කපා ගන්න රිබන් එක අර රවුමෙම තියෙද්දි ඔතන්න බෑනේ. ඉතින් අන්න ඒ වගේ. ඉතින් ඔයාලට මං ආයි කියනවා මේ රවුම් මගෙන් ගන්න පුළුවන් තොග විදිහට. රවුම් සෙට් එකකුත් තියෙනවා. රවුම් වෙනම ගන්න අයට එහෙම ගන්නත් පුළුවන්. මේ වගේ රිබන් ගන්නත් පුළුවන් මගෙන්. මෙතන පෙන්නන ගොඩාක් දේවල් මගෙන් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට රවුම උතා ගන්න ඕනේ. ඔතලා අවසාන කරන්නේ මෙන්න මේ වගේ. මෙන්න මෙතන චුට්ටක් ගම් ගානවා. ගොඩාක් ගාන්න නැහැ. හරිම පොඩ්ඩයි ගාන්නේ. ඉතින් මේ ග්ලූ ගන් එකෙන් අලවනකොට ඔයගොල්ලෝ දන්නවනේ චුට්ටක් ගෑවුනත් හොඳටම ඇලවෙනවා කියලා. ඉතින් මෙන්න මේ වගේ පොඩි බින්දුවක් ගාලා මෙන්න මෙහෙම අලව ගන්නවා. අලවලා අර වැඩි ටික ටිමර් එකෙන් කපනවා. කපලා ගොඩක් සමහර අය කරනවා ගම් ගාලා ඒක අලවනවා. එහෙමත් පුළුවන්. මම ඉතින් ලේසි හින්දා ලයිටරේ භාවිතා කරලා මෙන්න මේ වගේ ඒ ඉතුරු ටික පුච්ච ගන්නවා. එතකොට ලේසි පහසුයි වෙලාවත් ඉතුරු හින්දා. මෙන්න මේ වගේ තමයි එන්නේ රවුම ඔතලා ඉවරනාට පස්සේ. ඊට පස්සේ මෙන්න මේ මාක් කරන බෝඩ් එක ඔයගොල්ලෝ ඉතින් මගේ පරණ වීඩියෝ බලනවා නම් දැකලා ඇති. මේ කී ටැග් එකක් හැදුවත් මම මෙන්න මේකේ මාක් කරලා තමයි ගොතන්නේ. ඉතින් 4න් 4 මාක් කර මෙන්න මෙහෙම වටේ මම ඇඳ ගන්නවා. ඒ ඇඳ ගන්නේ ඩ්‍රීම් කැචර් එක ගොතනකොට ගැට දා ගන්න ඕන තැන්. මේ තියෙන ඔයාලට පේනවද? හරියම පොඩියට ඩොට් එකක් තමයි තියන්නේ. ගොඩාක් ලොකුවට අඳින්න එපා. එතකොට ඩ්‍රීම් කැචර් එක ගොතලා ඉවරනාට පස්සේ ඒවා පේනකොට කැතයි. මෙන්න මේ වගේ එක මාක් කරගත්තු තැනකින් මෙහෙම අපි ගැටයක් ගහ ගන්නවා වූල් එකේ. තැඹිලි පාටින් ගොතන හින්දා තැඹිලි පාට වූල් එකක් ගත්තා. මෙන්න මේ වගේ කපාගෙන පුච්චගෙන අපිට අවශ්‍ය ප්‍රමාණයට වූල් ටික මෙන්න මේ විදිහට දාගන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම ඉදි කට්ටකට දාලා අපි මේක ගොතන්න පටන් ගන්නවා. හරිද? හොඳට බලා ගන්න ගොතන විදිහ. රවුම උඩින් නෙමෙයි රවුම යටින් ඇතුලෙන් දාලා තමයි මුල්ම ගැටේ දාන්නේ. මෙන්න මේ වගේ. හරිද? දැන් අපි පළවෙනි මාක් කරපු තැනින් ගැටේ දැම්මනේ. දෙවෙනි ගැටේ දාන්නේ දෙවෙනි මාක් කරපු තැනින්. මෙන්න මෙහෙම දාලා හොඳට තද කරන්න. ගොඩාක් අනවශ්‍ය විදිහට තද කරන්න එපා. සාමාන්‍යයෙන් ඔයාලට අතට දැනෙන ප්‍රමාණයට තද කරන්න. ගොතලා ඉවර වෙනකොට මැද එල්ලෙනවා වගේ තියෙනකොට එහෙම කැතයි. පොඩ්ඩක් හයියට තියෙන්න ඕනේ. මෙන්න මේ වගේ ගැට දාපු තැන් වලින් මෙන්න මෙහෙම ගොතාගෙන යන්න. වීඩියෝ එක ස්පීඩ් කරනවා නැත්නම් ගොඩාක් දිග වීඩියෝ එකක් වෙනවනේ. ඉතින් ඔයාලට තේරෙනවා ඇති කියලා මං හිතනවා. ඉතින් මෙන්න මෙහෙම අන්තිම තැනට ආවට පස්සේ මෙන්න මෙහෙම අර පටන් ගත්ත තැනට මෙන්න මේ වගේ ගැටේ දාලා අපි මෙතනින් ගැටයක් දා ගන්න ඕනේ. හේතුව නැත්නම් බුරුල් වෙනවා. අපි අර වටේ ගොතපු තැන් බුරුල් වෙන හින්දා මං හැම කැචර් එකක්ම ගොතනකොට මෙන්න මේ වගේ මේ ගැටයක් දා ගන්නවා. හැම එකේම මං එහෙම කරනවා. මගේ පහසුව සඳහා. ඉතින් ඕගොල්ලොත් කැමති නම් කරන්න. එහෙම නැත්නම් නොකර ඉන්න එක ගැටලුවක් නැහැ. මෙන්න මේ වගේ ගැටයක් මෙන්න මේ විදිහට තමයි දාගන්නේ. හරිද? ඊට පස්සේ අපි මේක මැදින් නෙමෙයි ගොතන්නේ. හරිද? ගැටේ දාන්නේ අයිනකින්. හරිද? හොඳට බලා ගන්න. මේ පළවෙනි හිස්තැනේ නෙමෙයි. ওই දෙවෙනි තියෙන්නේ. දෙවෙනි අන්න ඔතන. මෙන්න මේ වගේ රවුමයි පළවෙනි නූලයි කියලා කියමුකෝ අපි. අන්න ඒ මැද්දෙන් මෙන්න මෙහෙම ඉදි කට්ට අරගෙන රවුම ඇතුලෙන් ඉදි කට්ට දාලා මෙන්න මේ වගේ කොනට තමයි මෙන්න මෙහෙම අයිනට තමයි ගැටේ දාගන්නේ. හරිද? වටේම ගොතන්නේ මේ විදිහට කිසිම වෙනසක් නැහැ. මේ වගේ දැන් අපි එක පේලියක් ගොතලා ඉවරයිනේ. දැන් මේ දෙවෙනි පේලිය තමයි ගොතාගෙන යන්නේ. මේ වගේ පේලි 5ක් අපි ගොතන්න ඕනේ. මොකද අපිට අර ලෝගෝ එක අලවන්න අපි ෆොටෝ එකක් හරි ලෝගෝ එකක් හරි ඒක අලවන්න පොඩ්ඩක් ගම් ගන්න මහතර තියෙන්න එපා. අපි තුන්වෙනි වටේ යනකොට දැන් අපිට නූල් දෙකයි මේ රවුමයි තුනක් තියෙනවනේ. අපි අර නූල් දෙක මැද්දෙන් නෙමෙයි දාන්නේ. රවුමයි පළවෙනි නූලයි මැද්දේ තියෙන හිස්තැනින් තමයි ඉදි කට්ට දාන්නේ. අපි පළවෙනියටම කරා වගේම තමයි පේලි 5ම ගොතන්නේ එකම විදිහට.
හොඳට මතක තියාගන්න රවුමයි පළවෙනි නූල තියෙන්නේ. අන්නේ නූලයි මැද්ද තියෙන හිඩසින් තමයි දාන්නේ. නැතුව අර නූල් අතරින් නෙමෙයි යවන්නේ. අපි එහෙම ගොතන මේ ඩිසයින් උත් තියෙනවා. ඒ වුණාට අපිට දැන් මේක ඕනේ නැහැනේ. අපිට මේක ගෙතුවට මේක පේන්නේ නැහැනේ. අපි මේක උඩින් අලවනවනේ. ඒකින්ද අපිට අවශ්‍ය වෙන්නේ මහතට ගොතා ගන්න ඕන එකකින්ද අපි මේ විදිහට ගොතනවා. හරිද? මෙන්න මේ වගේ වට පහක් ගොතා ගන්න ඕනේ මහතට පේන්න. හරිද? ඔයාලා භාවිතා කරන නූල අනුව වට ගන්න වෙනස් වෙන්න පුළුවන්. ඔයාලගේ නූල ගොඩාක් හීනී නම් ඔයාලට වට පහට වඩා ගොතන්න වෙනවා. මේ වූල් එක පොඩ්ඩක් මහත හින්දා මම වට පහක් ගොතනවා. ඒ ප්‍රමාණය මට ඇති ගම් ගාලා මගේ ලෝගෝ එක අලවන්න. හරිද? මෙන්න මේ වගේ ගොතා ගන්න ඕනේ. ඔයාලට මේකට අලවන්න ඕන නැත්නම් මොකුත් ෆොටෝ එකක් ඔයගලන්ට පුළුවන් සම්පූර්ණයෙන්ම මේ රවුම වැහෙන විදිහට මේ විදිහටම ගොතා ගන්න. එහෙම ගොතලා කී ටැග් එක හදන්න පුළුවන්. දැන් අපි හදන්නේ ෆොටෝ එකක් දාලානේ. ඉතින් ඒක හින්දා මම මැද හිස්ස තියෙන විදිහට තමයි කරන්නේ. ගොතලා ඉවරුනාට පස්සේ වට පහ මෙන්න මේ වගේ ගැටයක් දාගන්නත් ඕනේ අන්තිමට. නැත්නම් නිකම්ම නූල කැපුවාම නූල ලිහෙන්න පුළුවන්. ඉතින් අර විදිහට ඔයාලා වීඩියෝ එක බලන්න මම කියන එකට වඩා මෙන්න මේ වගේ තමයි ගැටේ දාගන්නේ. දැන් අපි වට පහම ගොතලා ඉවරයි. ඊට පස්සේ මේ වැඩි නූල මෙන්න මෙහෙම කපාගෙන ඒකත් මම ලයිටර් එකෙන් චුට්ටක් පුච්ච ගන්නවා. හරිද? ඔයාලට ගම් ගාලත් අලව ගන්න පුළුවන්. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. මං කරන විදිහ තමයි මම ඔයගලන්ට කියලා දෙන්නේ. හරිද? මෙන්න මේ වගේ අලවගෙන ඔයගලන්ට පේනවනේ මේ ඩිසයින් එක තමයි අපි ගෙතුවේ. හරිද? අර විදිහට අයිනට ගොතනකොට මෙන්න මේ විදිහට තමයි එන්නේ. මම ඔයාලට කිව්වා වගේ ෆොටෝ එකක් දාන්න නැත්නම් ඔයාලට මේ විදිහටම ගොතන්නත් පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. මෙහිමම සම්පූර්ණම රවුම වැහෙන විදිහට ගොතලා මේ සේල් කරන්නත් පුළුවන්. දැන් මම අද ගන්නනේ ෆොටෝ එකක් දාලා හින්දා තමයි මේ විදිහට ඔයාලට කියලා දෙන්නේ. හරිද? අපි දැන් බලමු මේකට දැන් පිහාටු ඇඩ් කරන්නත් ඕනේනේ. එතකොට පිහාටු ඇඩ් කරන්න අපි මේකට නූලක් දාන්න ඕනේ. හරිද? නූලක් දාන්න ඕනේ. අපි අර මුලින්ම ගොතපු ගැටේ දාපු තැන තියෙනවනේ මුල්ම ගැටේ. අන්නේ මුල්ම ගැටේ දාපු තැන ඉඳන් යටට හරියට පල්ලෙහාට මැදට සෙන්ටර් වෙන්න තමයි නූල ගැට ගහන්නේ. මොකද අපි මුලින්ම ගැටේ දාපු තැනට අපි කී චේන් එක ඇඩ් කරනවනේ. එතකොට කී චේන් එකෙන් එල්ලුවාට පස්සේ ඒ යටට හිටින්න තමයි එන්න ඕනේ අපේ පිහාටු. හරිද? වෙන තැනක වෙන අයිනක දකුණු පැත්තට වම් පැත්තට එහෙම වෙන්න බෑ. එතකොට කී ටැග් එක ඇද්දට තියෙන හින්දා මෙන්න මේ වගේ ගානට කෙලින් සෙන්ටර් කරලා තමයි නූල අලවන්නේ. ඊට පස්සේ මෙහෙම ඒකත් පුච්ච ගන්න ඕනේ. අපිට පිහාටු දාන්න ඕන ප්‍රමාණයට මෙන්න මේ වගේ ඉඩක් තියලා මේ නූල කපා ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ අපි තැඹිලි පාටෙන් හදන හින්දා තැඹිලි පාට පබලුවක් තමයි දාන්නේ. මේවට කියන්නේ ක්‍රිස්ටල් බීඩ්ස් කියලා. මේවත් ඔයාලට මගෙන් ගන්න පුළුවන්. ග්‍රෑම් 100 පැකට් තියෙන්නේ. හරිම ගාන අඩුයි. ඇත්තටම ගාන අඩුයි අනිත් තැන් වලට වඩා. ඉතින් ඕන අයට ගන්න පුළුවන්. මික්ස් පැක් එකක් තියෙනවා. පාට ඔක්කොම තියෙන පැක් එකක් තියෙනවා. වෙන වෙනම ගන්නත් පුළුවන්. හැබැයි ග්‍රෑම් 100 විතරයි තියෙන්නේ. මෙන්න මේ වගේ අපි නූලට පබලෝ දාගෙන මේ තියෙන පිහාටු වැල්. හරිද? මේවත් ඔයාලට මගෙන් ගන්න පුළුවන්. හරිද? පිහාටු යාර ගණන් තමයි තියෙන්නේ. මෙතන අඩුයි මම මේ පාවිච්චි කරපු එකක් පෙන්නන්නේ. මෙන්න මේ විදිහට තමයි පිහාටු වලින් පිහාටු ගලව ගන්න. හරිද? මෙන්න මෙතන නූල් වලින් ගැට ගහලා තියෙන. ඒ නූල් මෙහෙම කපන්න ඕනේ. පිහාටු වලට ඩැමේජ් එකක් වෙන්නේ නැති වෙන්න විදිහට. පිහාටු කැපුණොත් ඔයාට පාඩුයි. එතකොට ඒවා පාවිච්චි කරන්න බෑනේ. ඒකින්ද හරිම ඉවසීමෙන් මෙන්න මේ වගේ ගලවලා මෙන්න මෙහෙම පිහාටු ගලව ගන්න ඕනේ. අපි කී ටැග් එකක් හදද්දී අපි පාවිච්චි කරන්නේ දිග පිහාටු විතරයි. කොට පිහාටු පාවිච්චි කරන්නේ නැහැ. කී ටැග් හදනකොට අපි ලොකු නිර්මාණ කරනකොට අපිට පුළුවන් පිහාටු කෑලි චූටි කෑලි එහෙම එක්කහු කරලා ඒව දාන්න පුළුවන්. ලොකු නිර්මාණවල අර පිම්බෙන්න වගේ පේන්නේ. එහෙම පිහාටු කෑලි දැම්මම හරිම ලස්සනයි. හරිද? එතකොට මේක එහෙම නැහැනේ. අපි පොඩි ප්‍රමාණයක්නේ පිහාටු දාන්නේ. ඒකින්ද මෙන්න මේ වගේ දිග පිහාටු තමයි දාන්නේ. ඔයගලන්ට ඕන නම් පිහාටු 3ක් 4ක් 5ක් කැමති ප්‍රමාණයක් කී ටැග් එකකට දාන්න පුළුවන්. මම මෙතනදී පිහාටු 4ක් පාවිච්චි කරනවා කී ටැග් එක හදන්න. මෙන්න මේ වගේ දිග පිහාටු 4ක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් සමහර පිහාටු වැලේ අපිට ඔක්කොම ගන්න බෑ. සමහර පිහාටු තියෙනවා අපිට අයින් කරන්න වෙන ඒවා පාවිච්චි කරන්න බෑ. එතකොට පිහාටු වැලක් ගත්තාම සමහර වෙලාවට සෑහෙන ප්‍රමාණයක් අපිට යවන්න වෙනවා. ඔයාලා හරියට පිහාටු වැල ගැලවුවේ නැත්නම් මෙන්න මේ වගේ කෑලි අයින් කරලා දාන්න වෙනවා. චූටි කෑලි ඔයාලට අයින් කරලා තියාගන්න පුළුවන්. ඔයාලා ලොකු නිර්මාණයක් කරනකොට ඒවට භාවිතා කරන්න. සාමාන්‍යයෙන් දිග ප්‍රමාණය අඩු චූටි කෑලි නම් භාවිතා කරන්නම බෑ. මෙන්න මේ වගේ මේ විශාල ප්‍රමාණයක් නෙමෙයි අපි දැන් ගත්ත ප්‍රමාණයෙන් යම් කිසි ප්‍රමාණයක් අපිට අයින් කරන්න වෙනවා. ඒක එහෙම තමයි. හරිද? මේ ඔක්කොම ඔන්න ඩස්බින් දැම්මා. ඊට පස්සේ අපි අර තෝරගත්තු දිග පිහාටු තියෙන්නේ. අන්නේ පිහාටු වලින් 4ක් මෙන්න මේ විදිහට අරගන්නවා. මෙහෙම එකට කරලා අරගෙන ඒක
අපි ගම් ගාලා අලවලා තමයි අරකේ සෙට් කරන්නේ. නැතුව තනි තනියෙන් දාලා මේව කරන්නේ අපි එකකට ඒක හදා ගන්න ඕනේ. පිහාටු 4 එකක් වෙන්න හදා ගන්න ඕනේ. මෙන්න මෙතනට මේ නැට්ට කියලා කියමුකෝ අපි මෙන්න මේ නැට්ට ගාවට චුට්ටක් ගම් දාන්න ඕනේ. හරිද? ගම් බින්දුවක් විතර දාලා ඊට පස්සේ ඒක අතින් පොඩ්ඩක් තද කරලා රවුමට හදා ගන්න ඕනේ. හැබැයි පරිස්සමෙන්. හරිද? ගම් රස්නේනේ. එතකොට වගේ අත පිච්චෙන්න පුළුවන්. ඒකෙන්ද හරිම පරිස්සමෙන් ග්ලූ ගන් එක භාවිතා කරන්න. අතේ ගෑවුනොත් හැමත් එක්ක ගැලවිලා එනවා. හරිද? ඊට පස්සේ මෙන්න මේක මේ පබළුව තියෙන පබළුව ඇතුළට දාන්න ඕනේ. හැබැයි අපි ඒක මෙහෙම නිකන් දාන්නේ නැහැ. එතකොට ගැලවිලා එනවා. ඇද්ද ගමන් ගැලවිලා එනවා. ඒක හින්දා අපි අර නැට්ටේ පිහාටු වල නැට්ටේ ග්ලූ ගන් එකෙන් ගම් චුට්ටිම චුට්ටක්. හරිද? ගොඩාක් කලි තලි ගන්න එපා. මෙන්න මේ වගේ පොඩ්ඩක් ගාලා මෙන්න මෙහෙම මේ පබළුව ඇතුළට දානවා. හරිද? අන්න එතකොට තමයි පිහාටුව සෙට් වෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ රවුම තියෙන මේ නූල තියෙන්නේ. මෙන්න මේ නූල යම් කිසි දිග ප්‍රමාණයක් තියලා මෙහෙම කපා ගන්නවා. ගොඩාක් අඩියටම කපා ගන්න එපා. එතකොට ටක් ගාලා ගැලවෙනවා. හදිසියෙවත් අතේ පැටලුණොත් ඒකින්ද එහෙම කරන්න එපා. ඊට පස්සේ මෙන්න මේ කී චේන් එක සෙට් කරගන්න ඕනේ. මේ කී චේන් එකට මට අර කෑල්ලට හම්බුනේ මේ ත්‍රිකෝණාකාර කෑල්ලක්. ඒකින්ද මේ රවුමට දාන්න බෑ. රවුමේ මේ මහත ප්‍රමාණය වැඩි හින්දා මම අර නූල අස්සෙන් තමයි කී චේන් එක දැම්මේ. ඒක ටිකක් අමාරු වුණා. මම හැම කීටක් එකකටම එහෙම තමයි දාන්නේ. හරිද? මෙන්න මේ විදිහට දාලා අපි කී චේන් එක සෙට් කරගන්න ඕනේ. හරිද? මෙන්න මේ වගේ සෙට් කරගන්න ඕනේ. මේ අඬු තියෙනවා ගන්න. මං ගාව නම් දැනට නැහැ. ඔයාලා ඉල්ලුවොත් මට ගෙන්නලා දෙන්න පුළුවන්. හරිද? මෙන්න මේ වගේ අඬුවකින් දානවා. ඉතින් මේ රවුම සෙන්ටිමීටර් 5ක් කියලා මං ඉස්සෙල්ලා කිව්වනේ. එතකොට අපි මේ ෆොටෝ එක ගන්න ඕනේ රවුමට වඩා අඩුවෙන්. හරිද? එතකොට අර රවුමේ තියෙන අන්ඩර්ලයින් මේ වටේ තියෙන ලයින් එක තියෙන්නේ. අන්න ඒ ලයින් එක මැද්ද තමයි අපි ෆොටෝ එක අලවන්නේ. උඩ නෙමෙයි ලයින් එක පේන විදිහට තමයි වට රවුම පේන විදිහට තමයි ෆොටෝ එක අලවන්නේ. ඉතින් මේ ෆොටෝ එක 3.7ක ප්‍රමාණයෙන් මම ගත්තේ. ඒක ලැමිනේට් කරලා. ඔයාලා දකින්න ඇති ඒ ලැමිනේට් කරලා වුණාට ලැමිනේට් ෆොටෝ එක ගාවින්ම මම කට් කරලා නැහැ. චුට්ටක් ලැමිනේට් කරපු ප්‍රමාණය ඉඳ තියලා තමයි මම කට් කරලා තියෙන්නේ. මොකද අර එහෙම කැපුවාම ෆොටෝ එකේ ගානටම කැපුවාම ඒක ගැලවෙන්න තියෙන chance එක වැඩි. ඒකින්ද මෙන්න මේ වගේ කපලා ගම් චුට්ටම චුට්ටක් වටේට ගාලා මෙන්න මෙහෙම අලව ගන්නවා. හරිද? දැන් කම්ප්ලීට්. ඔයාලට ඕන නම් එක පැත්තකට විතරක් ෆොටෝ එකක් දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් දෙපැත්තටම ෆොටෝ එකක් මේ වගේ ඇඩ් කරන්න පුළුවන්. මම මේ ඔයාලට පෙන්නන්න සාම්පල් විදියට ගත්තේ. මං ගාව දැන් එක ෆොටෝ එකයි තියෙන්නේ. මෙන්න මේ විදියට තමයි ඉතින් හදන්නේ. ඉතින් ඔයාලත් හදලා බලන්න මොනවා හරි තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් මගේ WhatsApp නම්බර් එක තියෙනවා මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් කමෙන්ට් එකක් දාන්න. මතක ඇතුව මගේ channel එක subscribe කරන්න. මේ වීඩියෝ එක තව කෙනෙක්ට දකින්න share කරන්න. ඉතින් ඔයාලත් හදලා අනිවාර්යයෙන් මට ෆොටෝ එකක් එහෙම එවන්න. හරිද? එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. මේ තියෙන්නේ මම ඇනවුමකට හදපු item වගේක්. ඉතින් ඔයාලත් හදලා මට ෆොටෝස් එවන්න. එහෙනම් bye bye.